සුබ දවසක් සියලුම දෙනාටම අද මම ඔයාලත් එක්ක කතා කරන්න හදන්නේ යතුරුපැදි එන්ජින් එක කම්ප්‍රෙෂන් ටෙස්ට් එකක් කරගන්න ආකාරය පිළිබඳව තමයි අද මම වීඩියෝ එකකින් ඔයාලත් එක්ක කතා කරන්න හදන්නේ. එහෙනම් අපි යමු වීඩියෝ එකට මොනවද අවශ්‍ය ටූල්ස් ඒ වගේම කම්ප්‍රෙෂන් ටෙස්ට් එකක් කරගන්න ආකාරය පිළිබඳව පියවරෙන් පියවර ඉගෙන ගන්න අපි යමු වීඩියෝ එකට. හොඳයි කම්ප්‍රෙෂන් ටෙස්ට් එකක් කිරීම සඳහා අවශ්‍ය වෙන ප්‍රධාන උපකරණ කිහිපය ගැන මේ කතා කරන්න හදන්නේ. පළවෙනිට අවශ්‍ය වෙනවා කම්ප්‍රෙෂන් ටෙස්ටර් කිට් එකක්. මේක টොප් ටූල් බ්‍රෑන්ඩ් එකකින් එන කම්ප්‍රෙෂන් ටෙස්ට් කිට් එකක්. පෙට්‍රල් එන්ජින් සඳහා භාවිත වෙන. අපි අර බලමු මොනවද තියෙන්නේ කියලා. කම්ප්‍රෙෂන් ටෙස්ටර් කිට් එකක් ඇතුළේ අපිට ප්‍රධාන වශයෙන්ම දැක් ගන්න පුළුවන් මෙන්න මේ කම්ප්‍රෙෂන් ටෙස්ටර් ගේජ් එක. මේක PSI 300ක් වෙනකම් අපිට ප්‍රෙෂර් එකක් මනින්න පුළුවන්. ඒ වගේම මතක තියාගන්න ඕනේ කම්ප්‍රෙෂන් ටෙස්ටර් ගේජ් එකක් සාමාන්‍යයෙන් මේ වගේ පෙට්‍රල් එන්ජින් සඳහා භාවිත කරන එක අපිට ඩීසල් එන්ජින් සඳහා භාවිත කරන්න බෑ. මොකද ඩීසල් එන්ජින් වල තියෙන කම්ප්‍රෙෂන් රේෂියෝ එක වැඩි නිසා ගේජ් එකට හානි වෙන්න පුළුවන්. ඒක ඔයාලා මතක තියාගන්න ඕනේ මුලින්ම. ඊට පස්සේ කම්ප්‍රෙෂන් ටෙස්ටර් කිට් එකේ අපිට මෙන්න මේ වගේ හෝස් එකක් දැක් ගන්න පුළුවන්. මේක තියෙන්නේ අපිට කම්ප්‍රෙෂන් ටෙස්ටර් කිට් එක එන්ජින් එකට සම්බන්ධ කරගන්න තමයි මෙන්න මේ හෝස් එක ඇවිල්ලා තින්නේ. ඒ වගේම තවත් ඇක්සසරි එකක් විදිහට අපිට දකින්න පුළුවන්. මෙන්න මේ වගේ බටයක් තියෙනවා. මේකෙනුත් අපිට එන්ජින් එකට කම්ප්‍රෙෂන් ටෙස්ටර් කිට් ගේජ් එක සවි කරගන්න පුළුවන්. ඒ වගේම මේ යට තියෙනවා මෙන්න මේකේ මැනුවල් එක මොනවද තියෙන උපකරණ මොනවද තියෙන ගැන අපිට දැනගන්න පුළුවන්. මෙන්න මේ මැනුවල් එක පාවිච්චි කරනවා. හරි. ඊට පස්සේ අපිට වැදගත් වෙනවා ටෝක් රින්ච් එක. සාමාන්‍යයෙන් මේ නිව්ටන් මීටර් 5ක් විතර තියෙන ටෝක් රින්ච් එකක් තියෙනවා නම් හොඳයි. මේක අත්‍යවශ්‍ය නැහැ. මොකද ස්පාර්ක් ප්ලග් ගැලවුවට පස්සේ අපිට නැවත එන්ජින් එකට හයි කරගන්න ටෝක් රින්ච් එකක් ඕනේ. හරි. හොඳයි. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා ස්පාර්ක් ප්ලග් ගලව ගන්න අවශ්‍ය වෙන ටූල් කිට් එකක්. මේක නම් ගොඩක් වැඩවලට පාවිච්චි කරන්න පුළුවන් කිට් එකක්. මේකේ අපිට ස්පාර්ක් ප්ලග් ගලවන්නම ආපු ටූල් සෙට් එකක් දකින්න පුළුවන්. මේක මිලිමීටර් 18 ස්පාර්ක් ප්ලග් ගලවන සොකට් එකක්. මේක මිලිමීටර් 21 සොකට් එකක් තමයි මේක තියෙන්නේ. ඊට පස්සේ මිලිමීටර් 16 සොකට් එකක් තියෙනවා ස්පාර්ක් ප්ලග් ගලවන්න. මේකෙත් ඔයාලට විශේෂයෙන් කියන්න ඕනේ අපිට මෙන්න මේ වගේ ඩීප් සොකට් පාවිච්චි කරලා ස්පාර්ක් ප්ලග් ගලවන්න පුළුවන්. නමුත් මේ ස්පාර්ක් ප්ලග් ගලවන්නම ආපු ස්පාර්ක් සොකට් තමයි මේ තියෙන්නේ. මේ වල විශේෂත්වය තමයි මෙන්න මේ ඇතුලේ තියෙනවා රබර් කොටසක්. මෙන්න මේ රබර් කොටස නිසා ඔයාගේ ස්පාර්ක් ප්ලග් එකේ තියෙන සෙරමික් එකට වෙන්න තියෙන හානිය අඩු කරගන්න තමයි මෙන්න මේ ස්පාර්ක් ප්ලග් සොකට් පාවිච්චි කරන්නේ. ඒ වගේම අපිට එක්ක රැචට් එකක් එහෙම නැත්නම් ටී හැන්ඩල් එකක් අවශ්‍ය වෙනවා ස්පාර්ක් ප්ලග් ගලව ගන්න. හොඳයි. මුලින්ම අපි ස්පාර්ක් ප්ලග් වයර් කනෙක්ෂන් එක ගලව ගන්න මේ ආකාරයට. ඊට පස්සේ නිවැරදි ස්පාර්ක් ප්ලග් බොක්ස් එක පාවිච්චි කරලා ස්පාර්ක් ප්ලග් එක ගලව ගන්න ඕනේ. ඊට අපිට මේ විදිහට ගලව ගන්න පුළුවන් ස්පාර්ක් ප්ලග් එක. ඊට පස්සේ අපි මෙන්න මේ කම්ප්‍රෙෂන් ටෙස්ට් කිට් එක යතුරුපැදියට සවි කරගන්න ඕනේ. ඒ සඳහා මුලින්ම කම්ප්‍රෙෂන් ටෙස්ට් කිට් එක ඕපන් කරගන්නවා. මේකේ මම පාවිච්චි කරන්නේ මෙන්න මේ හෝස් එක. මොකද මම තනියම වැඩ කරන නිසා මෙන්න මේ හෝස් එක පාවිච්චි කරනවා. මෙන්න මේකේ මේ ඇඩැප්ටර් එකේ ස්පාර්ක් ප්ලග් එකේ පොටට සමාන වෙන්න ඕනේ අනිවාර්යයෙන්. එහෙම නැත්නම් සවි කරන්න බෑ. මේකට එක එක ප්ලග් ගන්න තියෙනවා කඩේ. මම එකක් අරගෙන හයි කරගන්න පුළුවන්. එහෙනම් අපි හයි කරලා බලමු. මේ ආකාරයට තමයි අපි එන්ජින් එකට හෝස් එක සවි කරගත්තම තියෙන්නේ. ඉතිරි එක කොන මේ විදිහට තියෙනවා. හොඳයි. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ විදිහට ගේජ් එක ක්වික් ෆිට් එක ආධාරයෙන් සවි කරගන්න. ඊට පස්සේ අපිට තියෙන්නේ යතුරුපැදි ස්ටාර්ට් මෝටරේ භාවිත කරලා හෝ කික් එක භාවිත කරලා එන්ජින් එක කරකවන්න තමයි අපිට තියෙන්නේ.
හොඳයි අපි දැන් දැක්කා කොම්ප්‍රෙෂන් කොච්චරක් තියෙනවද කියලා එන්ජින් එකේ. මේ ප්‍රමාණය ඇත්තරම් ප්‍රමාණවත්ද කියන එක බලන්න ඕනේ එන්ජින් එකේ නිෂ්පාදකයෝ විසින් දීලා තියෙන ස්පෙක් වලට. එහෙම නැත්නම් අපිට බලන්න වෙනවා එන්ජින් එකේ කොහෙද කොම්ප්‍රෙෂන් ලීක් වෙන්න හේතු වෙන්නේ කියලා. ඒක චෙක් කරලා බලන්න අපිට වෙනම උපකරණයක් තියෙනවා. අපි ඒකට කියනවා ලීක් ඩවුන් ටෙස්ටර් කියලා. මේ තියෙන උපකරණය අපි ඒක බලමු. මේ තියෙන උපකරණය මේක භාවිතාවෙන් කොහොමද අපි කොම්ප්‍රෙෂන් ලීක් ඩවුන් ටෙස්ට් එකක් කරගන්නේ කියලා අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු. එහෙනම් සුබ දවසක්.